අයිබෝන් හැමෝටම අද අපි ගෙනල්ලා දෙන ඔයගලන්ට අලුත් අප්ඩේට් එකේ අලුත් කොටසක්. ඒ කියන්නේ මේක අපි ඔයගලොන්ගේ ඉල්ලීම මත තමයි අපි මේක part 2 part 3 විදිහට ගෙනල්ලා දෙන්නේ. අද අපි මේ කියනවා මේකේ part 1 එක විදිහට. මේකට අපි කියනවා charging IC PMID section එක කියලා. හරි? charging IC PMID section එකේදී ඔයගලොන්ට ගොඩක් දුරට දැක ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ PMID එක චෙක් කරාට පස්සේ මේකේ VBus line එකේද පස්සේ තින්නේ IC එකේද ප්‍රශ්නේ තියෙන්නේ කියන එක තමයි ඔයගොල්ලෝ ගොඩක් දුරට මේකෙන් චෙක් කරන්නේ. අපිත් මෙච්චර කාලයක් චෙක් කරේ මේ විදිහට තමයි. නමුත් අපේ අලුත් අප්ඩේට් එකෙන් පස්සේ අපි මේ PMID එකේ කියන concept එක සෑහෙන්න ලොකු concept එකක් කියන එකට අපි ගියා. හරි? ඉතින් අපිට මේකට ගොඩාක් මහන්සියක් දරන්න වුණා මේක ලබා ගන්න සහ මේ දේවල් චෙක් කරන්න මේවට එන්න පුළුවන් දේවල් මොනවද මේ හැමදේම අපි චෙක් කරන්න ගියා. හරි? අපි මුලින් බලමු PMIC එකේ PMIC sorry charging IC එකේ PMID නැත්නම් ID නැත්නම් MID කියන මෙන්න මේ කොටස මොකක්ද කියන එක. හරිද? මේකෙන් විශේෂයෙන්ම ඩිටෙක්ට් කරන්නේ USB ටෙස්ටිං එකක් විදිහට තමයි ඩිටෙක්ට් කරන්නේ. හරිද? මේක හානි වුණාම කොහොමද වෙන්නේ කියන එක අපි බලමු. හරිද? right මම මුලින්ම යනවා Redmi 9 phone එකේ schematic එකකට. schematic එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා MID කියලා කොටස. මේ MID කොටස අපි සාමාන්‍ය hardware solution වලදී කිසිම තැනක පෙන්වන්නේ නැහැ. මේ ඔයාලට පේන ඇති මේක input output USB data plus data minus තමයි මෙතනදී පෙන්වලා දෙන්නේ. ඉන්නයාට කිසිම දෙයක් පෙන්වලා නැහැ. හරිද? ඊට පස්සේ මෙතනදී අපි මෙන්න මේ cap එක double click කරලා අරන් ගිහිල්ලා මෙතනදී අපි බලමු කොතනක් තියෙන්නේ කියලා. හරිද? මෙන්න මේක තමයි PMID cap එක. මේක නැවත TGND විදියට IC එකේ ඇතුළටම තමයි sense වෙන්නේ. හරිද? මේක sense capacitor එකක්. ඒ හින්දා මේක ගැන අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ. හරිද? ඊට පස්සේ මෙතන බලුවම මෙන්න මේක තමයි cap එක. hardware solution වලට ගිහලා බලුවම ඒකෙත් මෙන්න මේ cap එක. හරි? දැන් මේවා hardware solution එකේ කොහොක්වත් පෙන්නලා නැහැ. ඉතින් අපි බැලුවා මේකේ මොනවද එන්න පුළුවන් ලෙඩ. මේක හානි වුණාම කොහොමද එන්න පුළුවන් ලෙඩ. මේවා GR value මොනවද? මේවා ohms value එක කීයද? මේවා ohms 0 වුණාම මොකද වෙන්නේ? මේ හැමදේම A to Z අපි හොයාගන්නවා. හරිද? මේක විතර නෙවෙයි අපිට සෑහෙන කාලයක් මෙච්චර කාලයක් නිශ්ශබ්දව අපිට ඉන්න උනේ මෙන්න මේ අප්ඩේට් එක ගන්න ඕනේ ඉඳ. මේක අරගෙන මාර ගේමක් අපිට ගහන්න උනා. මොකද ගත්ත විතරක් නෙවෙයි අරගෙන මේක චෙක් කරගන්නත් ඕනේ ඉඳ. ආවට ගියාට කරන්න බෑනේ. හැමදේම අපි දැනගෙන කරන්නේ. right ඊට පස්සේ අපි පළමුවෙන්ම මෙන්න මේ විදියට ගලුවා ලයින් එක චෙක් කරලා දැන් ඔයාලට තේරෙන්නේ මේ පල්ලයට යන්න යන තව ගොඩක් දේවල් තියෙනවා මේක. හරිද? මේ part 1 part 2 විදියට තමයි මම ගේන්න දැන් තවත් තියෙනවා part 3 විදියට එන. දැන්ට මේ පොඩ්ඩක් හදාගත්ත ඉන්න ඔයගලන්ට මේක කියනවා. හරිද? PMID ලයින් එක පරීක්ෂා කිරීමේ ක්‍රමය. හරිද? ක්‍රම දෙකක් තියෙනවා තුනක් තියෙනවා. හරිද? ක්‍රම තුනටම අපිට පරීක්ෂා කරන්න පුළුවන්. පළවෙනි ක්‍රමයේ විදිහට අපි ගන්නවා මෙන්න මේක මල්ටිමීටරෙන් පරීක්ෂා කරන ක්‍රමය. මල්ටිමීටර එකෙන් පරීක්ෂා කිරීම. හරි? මල්ටිමීටර පරීක්ෂා කරනකොට අපිට DC පැත්තෙනුත් පරීක්ෂා කරන්න පුළුවන්. GR පැත්තෙනුත් අපිට මේක පරීක්ෂා කරන්න පුළුවන්. මේ දෙපැත්තෙන්ම අපිට මේක පරීක්ෂා කරලා ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපි ගන්නවා මල්ටිමීටර එක. මල්ටිමීටරේ DC voltage range එකට දානවා. DC voltage range එකට යොදන්න ඕනේ. හරිද? යොදලා මේක චෙක් කරනකොට අපි බැටරිය අනිවාර්යයෙන්ම ඩිස්කනෙක්ට් කරන්න ඕනේ. මේවා chip level කරන කට්ටියට වැදගත් වෙනවා. ඔයගොල්ලෝ නිකන් බලලා අරින්න එපා. අනිවාර්යෙන් බලාගෙන යන්න. අපි අලුත් අප්ඩේට් එක අපි දෙනවා ඩෙඩ් ෆෝන් එක සම්බන්ධව. අලුත් අප්ඩේට් එක අපි දෙනවා 20. මම ඒකට ගන්න රුපියල් 2000යි අපි ගන්න. ඒකට පැය 3ක 4ක විතර අප්ඩේට් එකක් තමයි තියෙන සම්පූර්ණයෙන්ම ඩෙඩ් ෆෝන් එක මීඩියා ටෙක් වල. හරිද? ඊට පස්සේ මේවා මම පොඩ ඔයගලන්ට ගෙනත් දෙන්නම් ක්ලාස් වලින් හරි නැත්නම් ඒ විදිහට පොඩි ගණන් වලින් හරි අරගෙන. හරිද? එතකොට ඊට පස්සේ අපි කරන්න ඕනේ දැන් මේක DC වෝල්ටේජ් රේන්ජ් එකට මල්ටිමීටරේ දාලා අපි ඊළඟට කරන්න තියෙන්නේ බැටරි එක ඩිස්කනෙක්ට් කරන්න ඕනේ. බැටරි එක ඩිස්කනෙක්ට් කරලා USB charger එක කනෙක්ට් කරන්න කියලා තියෙනවා. හරිද? ඉතින් බැටරි එක ඩිස්කනෙක්ට් කරන්න USB charger එක කනෙක්ට් කරන්න. මෙන්න මෙතනදී අපි මෙන්න මේ දේ කරන්න ඕනේ. එතකොට බැටරි තියාගෙන මේක කරන්න බෑ. බැටරි ඩිස්කනෙක්ට් කරන්න ඕනේ. මේකත් හොඳට මතක තියාගන්න. හරිද? ඊළඟට අපි චෙක් කරනකොට මල්ටිමීටරේ props දෙක red props එක PMID line එකට තියන්න ඕනේ black props එක ground එකට තියන්න ඕනේ board එකේ ground එක ඕනම තැනකට තිබ්බට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ හරිද ඊට පස්සේ මේකේ voltage එක check කරනකොට අපිට එන්න ඕනේ voltage එක මේ තියෙන voltage එක අනිවාර්යෙන්ම එන්න ඕනේ අපිට PMID line එකට 4.5 voltage ඉඳලා 5.2 වගේ voltage එකක් එනවා මේක පවතින ඕනේ stable තියෙනවා හරිද මේක
අඩු වැඩි වෙන්න බෑ ස්ටේබල් තියෙනවා නම් මේ ලයින් එක ඕකේ. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි කැපැසිටර් එකක්වත් ඒකක්වත් කිසි ප්‍රශ්නයක් නැහැ. හරි ඊට පස්සේ මේකට දැන් මේ ගණනාව කියන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයගලන්ට PMID ලයින් එකේ හානියක් නැහැ. ෆෝන් එකේ වෙන තැනක තමයි දෝෂය. හරි ඊට පස්සේ ඔයගලන්ට එනවා මෙතෙන්දී low voltage. low voltage එනවා 4 voltage 4 no voltage. ඒ කියන්නේ voltage එක නැහැ. එක්ක voltage එක 4යි තියෙන්නේ නැත්නම් voltage එක නැහැ. මම උඩ කිව්වා voltage එක තියෙන්න ඕන ගාන 4යි 5ත් 5යි 2ත් අතර තමයි voltage එක තියෙනවා. දැන් මෙතන තියෙන්නේ 4යි නැත්නම් voltage එක එන්නේ නැහැ. එතකොට මේකේ දෝෂය තියෙන්න පුළුවන් කොහෙද? දෝෂය තියෙන්න පුළුවන් charging IC එක හෝ power path IC එකේ දෝෂය තිබිය හැකියි. power path කියන්නේ PMIC. හරිද? PMIC එකේ හෝ charging IC එකේ තමයි දෝෂය තියෙන්නේ. එතකොට අපිට පුළුවන් මුලින්ම PMIC එක remove කරලා බලනවා අපි. PMIC එක remove කරාට පස්සේ මේක okay නම් හරි දැන් බලන්න හිතන්න එපා මේක කොහෙද PMIC එකට යන්නේ කියලා. මේවා යනවා. හරිද? මේවා යන්නේ down layer හරහා. උඩින් නෙවෙයි යන්නේ down layer හරහා. එතකොට උඩින් අතපත ගන්න බෑ මේක. හරිද? එතකොට මේකේ power path IC එකේ දෝෂය තිබේ නම් අනිවාර්යයෙන්ම PMIC එක ගැලවුවට පස්සේ නැත්තම් VPH coil එක ඔයගලන්ට පුළුවන් VPH coil එක කරලා අයින් කරන්න. නැත්තම් VPH switch එක. කියන VPH switch එක කියලා switch එක කරලා අයින් කරනවා. අයින් කරාට පස්සේ මේක voltage stable වෙනවා නම් 4යි 5ත් 5යි 2ත් අතර අනිවාර්යයෙන්ම power path line එක එක්කෝ PMIC එකේ නැත්තම් PMIC එකට යන අනිත් line වල. ඒ කියන්නේ secondary line එක. secondary line එක තමයි ඔක්කොම තියෙන්නේ. හරිද? මෙතනදී primary line එක secondary line එක මාරු කරගන්න එපා. primary line එක ඇවිල්ලා battery voltage එක. නැත්තම් V bat line එක තමයි primary line එක කියන්නේ. secondary line එක කියන්නේ VPH line එක. වෙන මොකටවත් කරන්නේ. ওই දෙකට තමයි කියන්නේ. හරිද? මේ දෙකෙන් පස්සේ ඊළඟට අපි දෝෂය තිබේ හැම. ඊට පස්සේ මොකද්ද අපි කරන්න ඕනේ? continuity check කරන්න ඕනේ. හරි? continuity check කරන්නේ කොහොමද? අපි multimeter එකේ diode mode එකට දාමා නැත්තම් continuity mode කියන B buzzer mode කියලා. හරිද? B buzzer mode එකට දාලා අපි කරන්න ඕනේ PMID එකේ සහ B bat pin එකේ continuity check කරන්න ඕනේ. PMID එකයි B bat line වල continuity තියනවාද කියලා අපි අනිවාර්යයෙන්ම check කරන්න ඕනේ. හරි? PMID pin එකේ සහ B bat pin වල continuity අනිවාර්යයෙන්ම තියෙනවා. හරිද? මේවා continuity කීයද කියලා බලා ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම second part එකට අපි යන්න ඕනේ. second part එකේ තමයි මේ ටිකම සේරම කරන්නේ. හරිද? අද මම මේකේ පොඩ්ඩයි කරන්නේ මොකද වීඩියෝ එක නැත්තම් පට්ට දිග වෙන හින්දා. හරිද? ඊළඟට PMID එක සහ VBUS continuity check කරන short circuit තිබේ දැයි බැලිය යුතුයි නම් ඒ කියන්නේ මේක short වෙලාද කියලා බලන්න ඕනේ අපි අනිවාර්යෙන්ම. එතකොට check continuity check කරද්දී short වෙලාද නැද්ද කියලා තමයි අපි continuity එකකින් බලන්නේ. හරිද? ඒකට තමයි අපි GR එකක් කියලා දෙයක් භාවිත කරන්නේ. මේ GR එක අපිට පුළුවන් මේකේ තියෙන ලෙඩේ හොයාගන්න. එතකොට මේක GR කීයද කියලා මම ඔයගොල්ලන්ට කියනවා. GR එක මෙන්න මෙච්චරයි මීට වැඩි වැඩි නම් අනිවාර්යෙන් මේක short circuit එකක්. ප්‍රශ්නේ ඉවරයි. හරිද? short circuit තිබේද බලන්න. IC charging IC එක හෝ capacitor එක දෝෂ සහිත විය හැකියි. හරිද? ඒ කියන්නේ short circuit එකක් අනිවාර්යයි. ඒ කියන්නේ GR එක මේක වැඩි හෝ අඩු වුණොත් අනිවාර්යයෙන්ම charging IC එක හෝ මේ capacitor එක තමයි දෝෂ තියෙන්නේ. හරිද? එතකොට අපි capacitor එක මුලින්ම remove කරන්න ඕනේ. remove කළා අපි බලනවා මේක දෝෂේ ඕකේද? GR එක ඕකේ වුණාද? නැද්ද? හරි? GR එක වෙනස් වුණාද නැද්ද කියලා බලනවා නම් ඇති. හරි? GR එක වෙනස් වුණා නම් අනිවාර්යයෙන්ම කැප් එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. GR එක වෙනස් නොවුණා නම් charging IC එක අනිවාර්යයෙන්ම change කරලා යුතුයි. හරිද? ඊට පස්සේ ඔසිලොස්කෝප් භාවිතාවෙන් අපිට පරීක්ෂා කරන්න පුළුවන්. එතකොට ඒකට අපි පස්සේ කතා කරමු. ඒ ගැන ඔසිලොස්කෝප් එක කොහොමද අපි යූස් කරන්නේ කියලා. හරිද? PMID pin එකේ voltage එක. ඔව්. noise තිබේ යන්න ඔසිලොස්කෝප් එකෙන් බලන්න. එතකොට මේ variables එකක් එනවද නැද්ද කියලා අපි බලන්න ඕනේ. voltage එකත් එක්ක ඒක එන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම එතන ප්‍රශ්නයක් වෙලා තියෙනවා. normal operation එකේදී PMID pin එකේ stable voltage එකක්. ඒ කියන්නේ අපි බලද්දි stable voltage එක මේකෙන් ඔසිලොස්කෝප් එකෙන් අපි බලන්න ඕනේ. මේක 4.5යි 5.2 අතර පවතින ඕනේ. හරිද? මෙන්න මේ විදිහට ඔසිලොස්කෝප් එකේ පොඩි ටිකක් තියෙනවා අපිට කරගෙන යන්න. හරිද? ඊට පස්සේ common issue එකකට common issue තියෙන්න පුළුවන් මේක.
හරි common issue කියන්නේ අපිට සාමාන්‍යයෙන් බලා ගන්න පුළුවන් දෝෂ තියෙනවා. හරි PMID short to ground. ground එකත් එක්ක මේක අනිවාර්යෙන් short වෙනවා. මම කිව්වා sense capacitor එකක් මේකේ තියෙන්නේ කියලා. හරිද? ඒතකොට short PMIC fault එකක් තියෙනවා. හරිද? PMIC fault එකක් තියෙන මේක short වෙලා නැහැ. හරිද? ඊට පස්සේ no value on PMID charging IC fuse or power path issue. මේ common fault වලට. no voltage එකක් එන්නේ නැත්නම් charging IC එකේ නැත්නම් fuse වල fuse එක කියන්නේ සාමාන්‍යයෙන් අපි ගන්නේ OVP IC එකට තමයි fuse එක කියන්නේ. හරිද? OVP IC නැත්නම් power path වල VPH line එකේ මේකේ issue එකක් තියෙන්න පුළුවන් PMID එකට voltage එක එන්නේ නැහැ. හරිද? fluctuating voltage. voltage එක අඩු වැඩි වෙනවා. අඩු වැඩි වෙනවා. එතකොට මේක අපි බලන්න ඕනේ loss connecting ද කියලා. connecting loss වෙලාද කියලා. ඒකට PMIC issue එකක් වෙන්න පුළුවන්. දැන් PMIC එක අපි රීබෝල් කරලා පස්සේ මේක හරියනවා. හරිද? PMIC එක රීබෝල් කරාම හරියනවා. ඊට පස්සේ power already වෙන්න ඕනේ. ඊටසේ or fluctuating power related එකක් එනවා. මේක ආවට පස්සේ මේක හරියනවා. හරිද? right. පළවෙනි ටික අපි මෙන්න මේ විදිහට වියර කරනවා. එතකොට common fault එකක් මම ඔයගලන්ට දුන්නා මේක බලා ගන්න. මෙන්න මේ විදිහට තියෙන්නේ. හරිද? මේ ටික ඕකේ නම් අපි ඊළඟට බලමු second part එක. ඔයගලන්ට අවශ්‍ය නම් කියන්නේ second part එකක් අපිට ඕනේ කියලා. එතකොට second part එකේදී අපි බලමු ඊටු ටික මොකද්ද කරන්නේ කියලා. second part එකේදී අපිට ගොඩක් දේවල් තියෙන බලන්න. ටිකක් ගන්න. මේ තියෙන්නේ second part එකේ ගොඩක් දේවල් තියෙනවා අපිට බලන්න. ඊට පස්සේ third part එකෙත් ඒ වගේම ගොඩක් දේවල් තියෙනවා බලන්න. හරිද? second part එක ඕන නම් අනිවාර්යයෙන්ම කියන්න. ඔයගලන්ට පුළුවන් ඕනනම් ඩෙස්පොන්ට් සම්බන්ධව තියෙන අපේ ක්ලාස් එකට ජොයින් වෙන්න මම පල්ලෙහාන් link එක දාලා තියන්නම්. මේකට ජොයින් වෙන්න පුළුවන්. නැත්නම් ඔයගලන්ට ඩිරෙක්ට් රුපියල් 2000 අපිට පේමන්ට් කරලා ඩිරෙක්ට්ම සම්බන්ධ වෙන්න පුළුවන්. එදාට full MediaTek ඩෙස්පොන්ට් repair එකක් අපි ඔයගලන්ට කරලා දෙන්න. එතකොට ඩෙස්පොන්ට් වලදී 0.00 කියන DC power supply reading එක වගේම ඒකට අදාළ check කරන්න ඕන method ටික සහ PMIC output DC reading ටිකත් අපි දෙනවා. ඒ කියන්නේ PMIC එකේ output capacitor short වුණාට පස්සේ කොහොමද DC reading එන්නේ කියන එක අපි ඔයාලට එකක් ලබා දෙනවා. හරි. එහෙනම් අපි කියනවා අපි DN mobile ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.